ඉතින් අද මං මේ වීඩියෝ එකේදී පෙන්වන්නේ ප්‍රීමියර් ප්‍රෝ වලට හදපු අලුත්ම එක්ස්ටෙන්ෂන්ස් දෙකක්. එකක් තමයි ඔයගොල්ලන්ට පේනවා ඇති ප්‍රීමියර් ප්‍රෝ වල ඉන්බිල්ට් ස්ක්‍රීන් කැප්චර් එකක් ඇවිල්ලා තිබෙන මෙච්චර කාලෙකට. ඉතින් ඔන්න දැන් ඒක හදලා තියෙනවා. ඒකෙන් තමයි මේ වීඩියෝ එක රෙකෝඩ් වෙන්නේ. එතකොට දෙවෙනියට තමයි මේ YouTube Pro කියලා කියන්නේ ප්‍රීමියර් ප්‍රෝ ඇතුළේම ඔයගොල්ලන්ට පුළුවන් YouTube සර්ච් කරන්න, YouTube වීඩියෝ සර්ච් කරන්න. එතකොට සර්ච් කරාම ඔන්න ඔය වගේ ෆීඩ් එකක් එනවා. දැන් මම එතන KGF කියන එක සර්ච් කරපු නිසා ඒ විදිහට එන්නේ. එතකොට එතනින් මට පුළුවන් එකක් මම කැමති එකක් සිලෙක්ට් කරන්න ඔන්න ඔය විදිහට. එතකොට මේකෙදි ඕගොල්ලන්ට පුළුවන් ඔප්ෂන්ස් දෙකක්. එකක් ෆුල් වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. ඒකේ රෙසලූෂන්ස් තියෙනවා එක එක. ඒ රෙසලූෂන්ස් වලින් ඕගොල්ලන්ට ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඕගොල්ලන්ට මං ඊළඟට පෙන්වන්නම් ඒක මේ විදිහට. දැන් අනිත් ඔප්ෂන් එක ගැන මම ඊළඟට කියන්නම්. මෙතනදී සිලෙක්ටඩ් පාර්ට් විදියට ඕගොල්ලන්ට ගන්න පුළුවන්. ඒ කියන්නේ වීඩියෝ එකේ පෝෂන් එකක් ඕගොල්ලන්ට කැමති එක. දැන් ඔන්න ඔය විදිහට ගිහිල්ලා අවශ්‍ය කරන ඔප්ෂන් එක තෝරලා ඩවුන්ලෝඩ්ස් දුන්නට පස්සේ මෙතනදී මේකේ බෑක් එන්ඩ් එකෙන් ඕගොල්ලන්ට මේ වීඩියෝ එක ඕගොල්ලෝගේ ප්‍රොජෙක්ට් එකට ඩවුන්ලෝඩ් කරලා දෙනවා. ඔන්න ඔය වගේ ප්‍රෝග්‍රස් එකක් ගිහිල්ලා ඕගොල්ලන්ට ටයිම්ලයින් එකට කෙලින්ම මේ වීඩියෝ එක ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් high quality YouTube වීඩියෝ එකක් ඕගොල්ලන්ට දැන් වෙන ඩවුන්ලෝඩ් කරන්න කිසිම විදිහකින් ඕනේ නැහැ. කෙලින්ම ඔයාගේ ප්‍රීමියර් ප්‍රොජෙක්ට් එකට ඔයාට අවශ්‍ය කරන ක්ලිප් එක මෙතනින් ඉම්පෝර්ට් කරගන්න පුළුවන්. ඉතින් ඒක සෑහෙන ඔයාලගේ වීඩියෝ එඩිටිං වර්ක් ෆ්ලෝ එක, ඔයාලගේ පයිප්ලයින් එක පහසු කරන දෙයක් තමයි මේ එක්ස්ටෙන්ෂන් එකේ වෙන්නේ. එතකොට දැනට මම මේක මගේ පර්සනල් වැඩවලට විතරයි හදාගත්තේ. දැනට මට මේක සෙල් කරන්න කිසිම අදහසක් නැහැ. ඉතින් මේකේ තව අඩුපාඩු තියෙන ඒවා තව ඉම්ප්‍රූව් කරන්න පුළුවන් ඒවා ඔක්කොම හදලා ඉවරුනහම හිතුනොත් මම මේක සෙල් කරනවා. මොකද මම කලිනුත් එක්ස්ටෙන්ෂන් එකක් දැම්ම කට්ටියට සිංහල සබ්ටයිටල් වලට ලොකු ප්‍රශ්නයක් තිබ්බ එකක් ඇඩ්‍රස් කරලා ගොඩක් අය ඒකට ලොකුවට ඉන්ට්‍රස්ට් වෙලා තිබ්බේ නැහැ. ඉතින් මගේ පාවිච්චියට හදපු එකක් තමයි මම මේ විදිහට දැම්මේ. මේවත් මම මගේ පර්සනල් යූසේජ් එකට හදනවා තමයි මේ ඔයගොල්ලන්ට පෙන්වන්න දාන්නේ. කැමති අයට පුළුවන් ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා නම් කතා කරන්න. එතකොට මම ඒගොල්ලන්ට දෙන්නම්. ඉතින් ওই විදිහට ඕගොල්ලන්ට කැමති වීඩියෝ එකක්, කැමති ටයිටල් එකක් අරගෙන සර්ච් කරලා මෙතනින් ඕගොල්ලන්ට අවශ්‍ය කරන පෝෂන් එක හරි එහෙම නැත්නම් ෆුල් වීඩියෝ එක හරි ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් ඕගොල්ලොන්ගේ මෙතන ඔප්ෂන්ස් කීපයක් තියෙනවා. එකක් ප්ලේ හෙඩ් එක තියෙන තැනට තමයි කෙලින්ම වීඩියෝ එක ප්ලේස් වෙන්නේ. ඒ හින්දා තමයි දැන් මෙතන මේ අර වීඩියෝ එක මැදින් කැපිලායි. මම ඕගොල්ලන්ට පෙන්නන්නම් දැන් මේ වීඩියෝස් දෙක ඩිලීට් කරාට පස්සෙත් මෙතන තියෙන බටන් එකක් add to timeline කියලා. ඕන වෙලාවක ඕගොල්ලන්ට එතනින් අහපව් ඒ ක්ලිප් එක ටයිම්ලයින් එකට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට මල්ටිපල් රෙසොලියුෂන්ස් වලින් මේක සාමාන්‍ය විදිහට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මෙතනම කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ওই විදිහට තමයි මේ YouTube Pro extension එක වැඩ කරන්නේ. ඉතින් Premiere Pro වල වැඩ කරන ප්‍රොෆෙෂනල් වීඩියෝ එඩිටර්ස්ලට මේක ගොඩක් ඉන්ට්‍රස්ටිං ෆීචර් එකක් වෙයි කියලා මම හිතනවා. තව මේකේ ගොඩක් දේවල් තියෙනවා ඉස්සරහට ඩෙවලොප් කරන්න. මම ඒ ටිකත් හදලා පෙන්නන්නම්. තව අප්ඩේට් එකක්. ඉතින් ඕන වචනයක් දැම්ම ඊළඟට දුරන්දර කියන එක සර්ච් කරා. ඒකෙත් සර්ච් රිසල්ට් එක මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. හරි එහෙනම් අපි අලුත් අප්ඩේට් එකකින් ආයෙ හම්බෙමු.